ඔයාලට සාමාන්‍ය ඉංග්‍රීසි පුළුවන් හැබැයි කතා කරන්න බැරි නම් මෙන්න මේ වීඩියෝ එක අනිවාර්යයෙන්ම බලලා ඉන්නකෝ. අපි ඔයාලව ඉංග්‍රීසි හරියටම කතා කරන්න පුළුවන් මට්ටමටම හදලා දෙනවා. That's a great start, Kasun. Just a small correction. Instead of saying I from Colombo, you should say I am from Colombo. Ara am කියන පදේ අනිවාර්යයෙන්ම දාන්න ඕනේ. Can you try saying that correct sentence now? ඔයාලා මෙහෙම ප්‍රැක්ටිස් කරලත් ඉංග්‍රීසි බැරි වෙන්න කිසිම හේතුවක් නැහැ. මම මෙහෙම කියන්නේ ඇයි කියලා ඔයාලා ඉස්සරහට බලා ගන්න පුළුවන්. ඔයාලා ඉංග්‍රීසි මේත් ඇප්ලිකේෂන් එකට ගිහිල්ලා ඊට පස්සේ මෙතන තියෙනවා මෙනු එකට ගියාට පස්සේ ප්‍රැක්ටිස් කියලා. එතන මෙතන ෆීචර්ස් ගොඩක් තියෙනවා. එක එක කියන්නේ කොහොම සෑහෙන වෙලාවක් යනවා. මම නිකන් මේ ප්‍රැක්ටිස් කියන ෆීචර් එක විතරක් ඔයාලට පෙන්නන්න. ඒකට ඔයාලට ගියාට පස්සේ ඔයාලට තියෙනවා සිනාරියෝස් කැමති එකක් තෝරගන්න. ඉංග්‍රීසි ප්‍රැක්ටිස් කරන්න. මම මේ මුලින්ම තියෙන සිනාරියෝ එකට යන්න. Introducing yourself in a personal and a professional way කියන එකට. ඒකට ගිහිල්ලා මම start voice practice දෙන්න. ඊට ඔයාලට කැමති ටියුටර් කෙනෙක් තෝරගන්න පුළුවන්. මම මේ ෂෙහන් කෙනෙක් ටියුටර් තෝරගන්න. ඊට පස්සේ ඔයාලට තියෙන start live session දෙන්න. Kasun, great to have you here. Today, we are going to practice introducing ourselves in detail. We'll start with the basics like your name and where you're from, and then we'll talk more about your background and interests. ඒ වගේම අපි කතා කරමු ඔයාගේ වෘත්තීය අත්දැකීම් සහ රුචිකත්වයන් පිළිබඳව. Kasun, are you ready to begin? Tell me, what's your name and where are you from? ඔව් මම පොඩ්ඩක් ඉංග්‍රීසි වරද්දලා දෙන්නම්. බලමු කොහොමද මෙයා මේක හදන්නේ කියලා. Hello Shehan, my name is Kasun Gimhana. I from Colombo. Currently I also live in Colombo. That's a great start, Kasun. Just a small correction. Instead of saying I from Colombo, you should say I am from Colombo. Ara am කියන පදේ අනිවාර්යයෙන්ම දාන්න ඕනේ. Can you try saying that correct sentence now? I am from Colombo. Perfect. Well done. So Colombo is a busy place, huh? What do you like most about living there? Is there a specific place or thing that you enjoy? ඔයාට මෙන්න මේ විදිහට අපේ AI tutor එක්ක ඉංග්‍රීසි ප්‍රැක්ටිස් කරගෙන ඉස්සරහට යන්න පුළුවන්. හරි ඔන්න ඔය විදිහට ඔයාලට පුළුවන් දිගටම ප්‍රැක්ටිස් කරගෙන යන්න අපේ AI tutorත් එක්ක. ඔයාලා ප්‍රැක්ටිස් කරලා ඉවර වුණාට පස්සේ ඔයාලට පුළුවන් මෙන්න මෙතන end session කියන එක දෙන්න. end session එක දුන්නාට පස්සේ අපේ report එක generate වෙනවා. මම පෙන්නන්න මොකද්ද මේ report එකෙන් ඔයාලට බලා ගන්න පුළුවන් කියලා. හරි මේ විදිහට ඔයාලට අතරම දිගටම discuss කරන් යන්න පුළුවන් අපේ AI tutorත් එක්ක. ඊට පස්සේ session එක ඉවරනාට පස්සේ මෙන්න මේ විදිහට report එකක් දෙනවා. ඔයාලා rating එකක් දෙනවා ඔයාලගේ එක එක parameters වලින්. ඔයාලා කොහොමද කියලා දැන් උදාහරණයක් විදිහට වගේ fluency එක කොහොමද vocabulary කොහොමද grammar අන්න ඒ විදිහට ඊට පස්සේ ඔයා අපේ AI tutorත් එක්ක කතා කරද්දී ඔයා කරපු වැරදි ඔක්කොම ටික මෙයා highlight කරලා ඒවා නිවැරදි වෙන්න ඕන විදිහ ඒ කියන්නේ live session එකේදීත් කරනවා ඊට අමතරව ඔයාලට මේ report එකත් එයා හදලා දෙනවා ඊපස්සේ ඒක corrected විදිහ ඊපස්සේ ඒ වාක්‍ය කියන්න පුළුවන් හොඳම විදිහ වගේ දේවල් මෙයා report එකේ දෙනවා ඊට අමතරව ඔයාලා අපේ AI tutorත් එක්ක කතා කරද්දී තිබ්බ conversation එකේ transcript එක බලා ගන්නත් පුළුවන්. හරි මේක ඇත්තට මේ application එකේ තියෙන features වලින් එක feature එකක් විතරයි. ඔයාලට මේ වැරදි ටික හදාගන්නත් වෙනම sessions උත් තියෙනවා. ඉතින් මේ වගේ අපේ application එකේ තියෙන features ඔක්කොම ඔයාලට බලන්න පුළුවන්. ඉතින් ඔයාලට තේරෙනවද ඇයි මම කියන්නේ කියලා මේක පාවිච්චි කළත් ඔයාලට ඉංග්‍රීසි බැරි වෙන්න කිසිම හේතුවක් නැහැ කියලා. මොකද ඉංග්‍රීසි කියන්නේ සාමාන්‍යයෙන් නිතරම පාවිච්චි කරගෙන ඔයාලට ඉංග්‍රීසි මේ කියන්නේ ඉම්ප්‍රූව් කරගන්න පුළුවන් දෙයක්. නැතුව මේ බැරිම දෙයක් නෙවෙයි. ඉතින් මම කියනවා ඔයාලට මේක try කරලා බලන්න කියලා. හරි මුලින්ම ඔයාලා Google එකට ගිහිල්ලා මෙතන English Mate LK කියලා type කරලා search කරන්න. ඊට පස්සේ ඔයාලට මුලින්ම එනවා result එකක්.
ඉංගලිෂ්මේන්.lk කියලා